සාමාන්‍යයෙන් විභාගයක් ගැන එහෙමත් නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්න එක ගැන කතා කරද්දී අපිට එකපාරටම මතක් වෙන්නේ මොකද්ද? අර පැය ගණන්ක් නිදි මරාගෙන පාඩම් කරන සටහන් පොත් පුරාම පාට පෑන් වලින් ලකුණු කරන ඔව් පිටු ගණන් එකම දේ නැවත නැවත ලියන දර්ශනයක් නේද? අන්න ඒකයි. හැබැයි ඉතින් මේ ඔක්කොම කරලත් විභාග ශාලාවට ගිහින් ප්‍රශ්න පත්‍රය දැක්කම එකපාරටම ඔළුව හිස් වෙලා යනවා. කිසිම දෙයක් මතක නැති වෙනවා. හරියටම. ඒ වෙලාවට මාර භයක්, කලකිරීමක් එනවා ඇති. මගේ මතක ශක්තිය මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියලා. අනිවාර්යෙන්. ඉතින් අද මේ ගැඹුරු ගවේෂණයේදී අපි ලියා ගන්න හදන්නේ අන්න ඒ විශ්වීය ගැටලුව. අද අපේ සාකච්ඡාවට පදනම් වෙන්නේ ඉගෙනීමේ විද්‍යාව ගැන ලෝකයේම කතා බහට ලක්වන Make It Stick කියන ප්‍රකට කෘතිය. ඒ වගේම මේ පොතේ තියෙන සංකීර්ණ කරුණු ඊටාම සරලව පැහැදිලි කරමින් Simple Books YouTube නාලිකාවෙන් ඉදිරිපත් කරපු විස්තරාත්මක වීඩියෝ එකකුත් අපි අද මේකට පාදක කරගන්නවා. ඔව්. ඉතින් මේ තොරතුරු සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි කරන කෙනෙකුට වුණත් ශිෂ්‍යත්වයේ ලියන දරුවෙකුගේ දෙමාපියෙකුට වුණත් එහෙමත් නැත්නම් රැකියාව කරන ගමන් අලුත් ස්කිල් එකක් කුසලතාවයක් ඉගෙන ගන්න උත්සාහ කරන කෙනෙකුට වුණත් ගොඩක් වැදගත් වේවි. ඇත්තටම ජීවිතය වෙනස් කරන අත්දැකීමක් වේවි. මොකද මෙතනදී අසමත් වෙන්නේ අපේ බුද්ධිය නෙමෙයි. අපි පාවිච්චි කරන ඉගෙනීමේ ක්‍රමවේදය. මේමයි මේ කරුණු වල තියෙන ලොකුම වටිනාකම තමයි මේවා නිකම්ම කවුරු හරි කියපු අදහස් නෙමෙයි. මේවා සංජානන මනෝවිද්‍යාව. ඒ කියන්නේ cognitive psychology කියන විද්‍යාත්මක පදනම මත ගොඩනැගුණු දේවල්. ඒ කියන්නේ අපේ මොලේ ඇත්තටම තොරතුරු ග්‍රහණය කරගන්නේ කොම්බුලි කියන එක නේද? ඒකයි. ඉගෙන ගන්නවා කියලා දැනුණට ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි නම් එතන ලොකු පරස්පරයක් තියෙනවා. හරි. අපි එන මුලින්ම බලමුකෝ අපි හැමෝම වගේ සාම්ප්‍රදායිකව කරන ලොකුම වැරද්ද මොකද්ද කියලා. දැන් පොතක් අතට ගත්ත ගමන් අපි ආසයින එකම පිටුව නැවත නැවත කියවන්න. වැදගත් කියලා හිතෙන හැම පේලියක්ම කහපාටෙන් highlight කරනවා. ඔව්. එහෙම කරාම මාර තෘප්තියක් එනවා. මම දැන් මේක දන්නවා මට මේක මතකයි කියලා. හැබැයි ඒක තමයි භයානකම උගුල. මේ කෘතියෙන් ඒකට කියන්නේ දැනුමේ මායාව. එහෙමත් නැත්නම් illusion of knowing කියලා. දැනුමේ මායාව. ඒ කියන්නේ අපි දන්නවා කියලා හිතුවට ඇත්තටම දන්නේ නැහැ කියන එකද? හරියටම. මෙතනදි වෙන්නේ මොලේ තියෙන අර සුමට භාවය නැත්නම් fluency කියන එක අපි අවබෝධයත් එක්ක පටලවා ගන්න එක. අපි එකම පිටුව දෙතුන් පාරක් කියවද්දි අපේ ඇසට ඒ අකුරු ඒ වචන හුරු පුරුදු වෙනවා. ඒ කියන්නේ පිටුවේ හැඩය පවා අපිට පාඩම් වෙටිනෝ. ඔව්. මොලේ කියන්නේ හැමතිස්සෙම ශක්තිය ඉතිරි කරගන්න මහන්සි නොවි ඉන්න බලන අවයවයක්නේ. ඉතින් මේ හුරු පුරුදුකම දැක්ක ගමන් මොලේ අපිට ව්‍යාජ සංඥාවක් දෙනවා. ඔයාට මේක මතකයි දැන් ඊළඟ කොටසට යන්න කියලා. සිරාවට. ඒ කියන්නේ හුරු පුරුදුකමයි සැබෑ දැනුමයි කියන්නේ දෙකක්. මට මේකට නියම උදාහරණයක් මතක් වෙනවා. දැන් හිතන්නකෝ කේක් එකක් හදන කෑම වට්ටෝරුවක් රෙසිපි එකක් ගැන. හරි. අපි මේ රෙසිපි එක 100 පාරක් කියවුවා කියලා ඒකේ තියෙන දේවල් පෑන් වලින් highlight කරා කියලා අපිට කේක් එකක් උයන්න පුන්න වෙන්නේ නැහනේ. අතට පිටි අරගෙන උෂ්ණත්වය පාලනය කරගෙන වැඩේට බහින්නම ඕනේ. හරියටම ගැලපෙන උපමාව කෑම වට්ටෝලුව කියවද්දී අපේ මොලේ දෘශ්‍ය සංවේදනයන් ඒ අනිපෙනීම විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඔව් පොතේ තියෙන දේ දිහා බලන් ඉන්න එක විතරයි වෙන්නේ. හැබැයි ඒක ප්‍රායෝගිකව කරද්දී අපේ motor skills, අවකාශය පිළිබඳ අවබෝධය මේ ඔක්කොම එකට වැඩ කරන්න ගන්නවා. මේක ඉගෙනීමට පොදුයි. අර වීඩියෝවේ පැහැදිලි කරනවා වගේ එක් සිසුවෙක් නෝට්ස් දිහා බලාගෙන highlight කර කියවනවා. එයාට මාර විශ්වාසයක් තියෙනවා Tamanට පුරුවන් කියලා නේද? ඔව්. හැබැයි අනිත් සිසුවා කරන්නේ ඒ සටහන් පැත්තකින් තියලා ඒකෙන් Tamanටම ප්‍රශ්න හදාගෙන උත්තර ලියන්න උත්සාහ කරන එක. දෙවෙනි සිසුවා ඉන්නේ ලොකු පීඩනයක. එයාට සමහර දේවල් එකපාරටම මතක් වෙන්නේ නැහැ. හැබැයි අන්තිමට විභාගයේදී දිනන්නේ අර පීඩනය විඳපු දෙවෙනි සිසුවා. මොකද එයා පාවිච්චි කරන්නේ පරීක්ෂා කිරීමේ බලපෑම නැත්නම් the testing effect කියන ක්‍රමය. අනිවාර්යෙන් ඒක තමයි සාර්ථකම ක්‍රමය. හැබැයි මට දැනගන්න ඕන ඇයි මේක මේ තරම් සාර්ථක වෙන්නේ? මොකක්ද මේකේ තියෙන විද්‍යාව? මෙතනදී තමයි ස්නායු විද්‍යාව නැත්නම් නියුරෝසයන්ස් එකතු වෙන්නේ. අපි යමක් දිහා බලන් කියවද්දී මොළයට ඒක ග්‍රහණය කරගන්න එක හරිම ලේසි. ඒක පැසිව්. ඒ කියන්නේ අක්‍රීය ක්‍රියාවලියක්. නිකම්ම ඇතුළට දාගන්නව විතරයි. ඔව්. හැබැයි අපි පොත වහලා මොළයට බල කරනවා නෝ ඒ තොරතුර නැවත ආවර්ජනය කරලා මතක් කරලා එළියට ගන්න කියලා එතනදී මොළයේ ස්නායු සෛල ඒ කියන්නේ නියුරෝන් අතර අලුත් සම්බන්ධතා ගොඩනැගෙනවා. මේකට රිට්‍රීවල් ප්‍රැක්ටිස් කියලාත් කියනවා. ඒ කියන්නේ එළියට ගන්න පුරුදු වෙනවා.
ඔව් අපි කොච්චර අමාරුවෙන් මතක් කරන්න උත්සාහ කරනවද ඒ ස්නායු මාර්ග වටා මයිලින් කියන රසායනික කොපුව ඝනකම් වෙනවා. ඒක හරියට කැලේක තියෙන අඩිපාරක් කාපට් කරපු අධිවේගී මාර්ගයක් බවට පත් කරලෝ වගේ වැඩක්. අම්මෝ ඒක මාරයිනේ. ඒ කියන්නේ මුලට බර එසවීමේ ව්‍යායාමයක් weight lifting දෙනවා වගේ වැඩක්. අපි ජිම් එකට ගිහින් බර උස්සද්දී අපේ මාංශ පේශි වලට රිදෙනවා අමාරුවක් දැනෙනවනේ. ඔව් ඒක සාමාන්‍යයිනේ. හැබැයි ඊ වේදනාව නිසා තමයි ඊළඟ දවසේ පේශිය තවත් ශක්තිමත් වෙලා හැදෙන්නේ. අපි ප්‍රශ්නවලට උත්තර හිතලා ලියද්දී මොලේට දැනෙන අමාරු ඇත්තටම හොඳ දෙයක්. හරියටම ඒක තමයි ඉගෙනීමේ මූලිකම රීතිය. ගුරුවරු හැම තිස්සෙම පරණ ප්‍රශ්න පත්‍රය ඉක්කනේ past papers කරන්න කියලා බල කරන්නේ යන්නේ ඒකයි. තොරතුරු ඇතුළට දාගන්නවට වඩා තීන තොරතුරු එළියට ගන්න මොලය පුහුණු කිරීමයි වැදගත්. ඉතින් මේ අමාරුව මේ අපහසුතාවය මගහැරියොත් මොකද වෙන්නේ? ගොඩාක් අය කරන්නේ විශේෂයෙන්ම ගණිතය වගේ විෂයකදී අමාරු ගානක් ආවම ඒක අතහැරලා ලේසි පාඩමකට යන එකනේ. එහෙම නැත්නම් උත්තරේ පිටුපසින් බල්ලා හිත හදා ගන්නවා. ඔව් අන්න ඒක. එහෙම මගහැරියෙම වෙන්නේ අපේ මොළය හැමතිස්සෙම තමන්ගේ සුවපහසු කලාපේ නැත්තම් කම්ෆර්ට් zone එකේ විතරක් හිර වෙන එක. ඉගෙනීමේ වක්‍රය ඇතුලේ මුලින් එන අපහසුතා එක්ක අපි පොරබදන්නම ඕන. ඒකෙන් පැනලා යන්න බෑ. බෑ. මේ පොතේ බොහොම අපූර්ව ප්‍රකාශයක් තියෙනවා. ඉගෙන ගැනීම ඕනෑවට වඩා පහසු නම් ඉන් අලුත් යමක් ඉගෙන ගන්නේ නැත. ඒ කතාව නම් ඇඟටම වදිනවා. අපි පොඩි කාලේ බයිසිකල් පදින්න ඉගෙන ගන්න හැටි ගැන වීඩියෝ එක කතා කරනවානේ. මුලින්ම බයිසිකලේ රෝද 4ක් තියෙනවා නැත්නම් කවුරු හරි පිටිපස්සෙන් අල්ලගෙන ඉන්නවා. ඔව් එතකොට අපිට බයක් නැහැ. හැබැයි යාලා දිගටම අල්ලගෙන හිටියොත් කවදාවත් තනියම පදින්න බැලන්ස් වෙන්නේ නැහනේ. අර අතහරින මොහොතේ අපි වැටෙනෝ තුවාල වෙනවා. හැබැයි ඒ අමාරුකම ඒ අවදානම විඳගත්තොත් විතරයි මොලේ ඉගෙන ගන්නේ සමබරතාවය තියාගන්න. අන්න ඒකයි. ඒකෙන් කියවෙන්නේ අමාරු කොටස් මග නොහැර ඒවට මුහුණ දීමේ වැදගත්කම. තවදුරටත් ගියොත් හිතාමතාම වැරදීම් කිරීම. එහෙමත් නැත්නම් make mistakes on purpose කියන සංකල්පය ගැනත් කතුවරයා අවධාරණය කරනවා. හිතාමතාම වැරදි කරනවා. අපි සාමාන්‍යයෙන් වැරදි කරන්න බයයිනේ. ඔව්. හැබැයි පන්තියේදී ගුරුවරයෙක් අමාරු ප්‍රශ්නයක් ඇහුවම එකපාරටම හරි උත්තරේ දෙනවට වඩා වැරදි උත්තර කිහිපයක් දීලා ඒක වැරදි කියලා දැනගෙන අන්තිමට හරි උත්තරේ හොයාගන්න එක මොලයට ගොඩක් බලවත් විදිහට බලපානවා. මට මේකට මගේ ජීවිතයේ වුණු සිද්ධියකින්ම උපමාවක් දෙන්න පුළුවන්. දැන් හිතන්න අපි කොහේ හරි නදන්න ගමනක් යද්දී පාරක් අමතක වෙලා අතරමං වෙනවා කියලා. ඔව් එහෙම වෙනෝනේ. හරි පාර හොයාගන්න බැරුව වටේ කැරකිලා මිනිස්සුන්ගෙන් අහලා ලොකු පීඩනයකින් අමාරුවෙන් පාර හොයාගත්තම ඒ පාර ආයේ කවදාවත් ජීවිතේට අමතක වෙන්නේ නෑ නේද? ඇත්තටම නෑ. නිකම්ම GPS එක බලන් ගියා නම් ඊළඟ දවසෙත් ඒ පාර අමතකයි. හරියටම මොළය යම් ආතතියක් ටෙන්ෂන් එකක් සහ අපහසුාවක් වින්දම ඒකත් එක්කම යම් හෝමෝන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හෝමෝනත් වැඩ කරනවා එතනදී. ඔව් මොළයේ මතකයේ ගබඩා කරන හිපෝකැම්පස් කියන කොටසට සංඥාවක් යනවා මේ තොරතුරු හොයාගන්න අපි ගොඩක් දුක් වින්දා. ඒ නිසා මේක අපේ ප්‍රවැත්මට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ නිසා මොලේ ඒක කෙලින්ම දිගුකාලීන මතකයට long term memory එකට ගෙනියනවා. අන්න ඒකයි. ඒ නිසායි වැරදීම් කියන්නේ ඉගෙනීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය කොටසක් වෙන්නේ. හරි. ඉගෙනීම කියන්නේ අමාරු ඝර්ෂණයක් සහිත ක්‍රියාවලියක් විය යුතුයි කියන එක දැන් පැහැදිලි. හැබැයි ප්‍රායෝගිකව කෙනෙක් කොහොමද මේ අමාරු ක්‍රියාවලිය මැනේජ් කරගන්නේ? කළමනාකරණය කරගන්නේ? මේ කෘතියේ මුලින්ම යෝජනා කරනවා කාලය ලබා දෙන්න එහෙම නැත්නම් spaced repetition කියන ක්‍රමය. ඒ කියන්නේ එක රැයකින් මුළු සිලබස් එකම ඔළුවට දාගන්න උත්සාහ කරනවට වඩා ඒක දිනපතා කොටස් වලට බෙදලා කිරීම. අර බීජයක් හිටවලා ඒකට එකපාර වතුර බාල්දියක් පැහැලුවොත් ඒක පැලවෙන්නේ නැහැ. හැමදාම වතුර ටික ටික දාන්න ඕනේ වැඩේ වැඩක්. හරියටම ගොඩක් දෙනෙක් කරන ලොකුම වැරද්ද තමයි massed practice. නැත්නම් විභාගයට කලින් දවසේ රෑ මුළු පොතම කටපාඩම් කරන එක. පොඩ්ඩක් ඉන්න. මට ඔතනදී ප්‍රතිවිරුද්ධ අදහසක්. පොඩි පුෂ්බෑක් එකක් දෙන්න වෙනවා. මොකල්ද? මොකද ගොඩක් සිසුන් අත්දැකීමෙන් දන්නවා විභාගයට කලින් දවසේ මුළු රෑම නිදි මරාගෙන පාඩම් කරාම පහුදා උදේ පේපර් එකට ගොඩක් දේවල් ලියාගන්න පුළුවන් කියලා. ඉතින් ඒක වැඩ කරනවා නම් ඇයි ඒක භයානකයි කියන්නේ? විභාගෙට විතරයි ඒක තියෙන්නේ. ඔව්. විභාගේ ඉවර වෙලා සතියකින් ඒ ළමයාගෙන් ඇහුවොත් ඒ කිසිම දෙයක් මතක නැහැ. හැබැයි අපි අර කලින් කතා කරපු spaced repetition ක්‍රමයේදී වෙන්නේ වෙනස්ම දෙයක්. ඒ කොහොමද? අපි අද පාඩම් කරලා දවස් දෙකකින් ආයෙමත් ඒ පොත ගද්දී අපිට එකෙන් කොටසක් අමතක වෙලානේ තියෙන්නේ. මේ අමතක වීමේ ක්‍රියාවලිය ඇතරම ස්වභාවිකයි වගේම අත්‍යවශ්‍යයි.
අමතක වෙන එක අත්‍යවශ්‍යයි. ඒක ටිකක් අමුතු කතාවක්නේ. අමතක වෙනවා කියන්නේ මොලේ අනවශ්‍ය දේවල් අයින් කරලා ඉඩ හදා ගන්නවා කියන එක. අපි දවස් දෙකකින් ආයෙමත් අර පාඩම බලද්දී අර ටිකක් දුරට මැකිලා ගිය මතකය ආයෙමත් අලුත් කරනවා. අර කැලේ අඩිපාර ආයෙමත් එලි කරනවා වගේ. මේ විදිහට ටිකක් අමතක වෙන්න ඇරලා ආයමත් මතක් කරද්දී මොලේ තේරුම් ගන්නවා මේක දිගු කාලිනව තියාගන්න ඕනේ දෙයක් කියලා. අන්න ඒකයි. ඊ කියන්නේ කාලය වෙන් කරාට මදි. ඒ වෙන් කරන කාලය තුල අපි සක්‍රීයව මතක් කරන්න ඕනේ. එතකොට තව දෙයක් මේ වීඩියෝ එකේ කතා කරනවා සරල කිරීම. එහෙමත් නැත්නම් ඉලැබොරේෂන් ගැන. ඔව් ඒකට පාවිච්චි කරන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රසිද්ධ කියමනක්. යමක් සරලව පැහැදිලි කර නොහැකි නම් ඒ නිසි ලෙස තේරුම්ගෙන නැත කියන එක නේද? හරියටම මේකට ෆෙයින්මන්ට් ටෙක්නික්, ෆයින්මන්ට් ටෙක්නික් කියලාත් කියනවා. තමන් ඉගෙනගත්ත සංකීර්ණ න්‍යායක් එදිනෙදා ජීවිතයේ සිදුවීම් වලට සම්බන්ධ කරලා තමන්ගේම වචනේ වලින් තව කෙනෙකුට පැහැදිලි කරන්න පුරුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ විෂය ගල්ලා කිසිම දෙයක් නොදන්න පොඩි ළමයෙකුට වගේ. ඔව් ගිරවා වගේ පුතේ තියෙන වචනම කියවනවා වෙනුවට මහ පොළවේ පය ගහලා ඉන්න භාෂාවෙන් ඒක තේරුම් කරන්න බැරි නම් ඒ කියන්නේ අපේ අවබෝධයේ හිඩස් තියනවා කියන එකයි. අනෙත් එක තමයි Taman ඉගෙන ගන්න විදිය නැත්නම් ලර්නින් ස්ටයිල්. ලර්නින් ස්ටයිල් එක ගැන තියෙන මිත්‍යාව. ඔව් ඒක ගොඩක් අය හිතන් ඉන්න දෙයක්. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මම දැකීමෙන් විතරයි ඉගෙන ගන්නෙ නැත්නම් මට ඇහුනම තමයි මතක හිටින්නේ කියලා එක රාමුවකට කොටු වෙලා හැබැයි මේ මූලාශ්‍ර වලින් පැහැදිලි කරන්නේ අපේ සංවේදන සියල්ලම පාවිච්චි කරන්න කියලා. ඒක බොහොම වැදගත් කාරණයක්. ලර්නින් ස්ටයිල්ස් කියන සංකල්පයට ලොකු විද්‍යාත්මක පදනමක් නැහැ කියලා දැන් හොයාගෙන තියෙනවා. සිරාවට මං හිතුවෙත් එහෙමයි. ඇත්තටම විෂය අනුව අපි පාවිච්චි කරන ඉන්ද්‍රියම් වෙනස් වෙන්න ඕනේ. භූගෝල විද්‍යාව ඉගෙන ගන්දී ලෝකසිතිය මැහැට දකින්නම ඕනේ. ඒ වගේම රසායන විද්‍යා පරීක්ෂණයක් අතින් කරලාම බලන්න ඕනේ. ඒක හරියට ජිම් එකකට ගිහින් අත්වලට විතරක්ම ව්‍යායාම කරලා හරියන්නේ නෑ වගේ නේද? ඔව් මුළු ඇඟටම ව්‍යායාම ඕනේනේ. අන්න ඒ වගේ අපේ මොලේ විවිධ කොටස් උත්තේජනය කරන්න නම් දැකීම, ඇසීම, ක්‍රියා කිරීම කියන හැම දෙයක්ම පාවිච්චි කරන්න වෙනවා. ඇත්තටම විවිධ ක්‍රම හරහා එකම තොරතුර මොලයට යද්දී මොලේ ඇතුලේ තොරතුරට දනව තියෙන සම්බන්ධතා ජාලය ගොඩක් ශක්තිමත් වෙනවා. දැන් අපි ඉගෙන ගන්න නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේද දෙක කතා කරා. හැබැයි මේව කොච්චර දැනගෙන හිටියත් වැඩක් නෑනේ. මේක අඛණ්ඩව කරගෙන යන්න අවශ්‍ය මානසිකත්වය, ඒ කියන්නේ මයින්ඩ්සෙට් එක නැත්තම්. ඒක තමයි වැදගත්ම දේ. කෙනෙකුට කොහොමද මේ විශිෂ්ට ඉගෙනුම්කරුවෙකුගේ මානසිකත්වය හදාගන්න පුළුවන්? ඒකට මුලින්ම අවශ්‍ය වෙන්නේ විශාල චිත්‍රය දැකීම. බිග් පික්චර් එක තේරුම් ගන්න එක. අපි හිතමු චෙස් ක්‍රීඩාව ගැන. කෙනෙක් චෙස් බෝඩ් එකේ කළු සුදු කොටු 64ක් තියෙනවා. ඉත්තන් 30 දෙනෙක් ඉන්නවා කියලා කටපාඩම් කරාට ඒ කෙනාට කවදාවත් චෙස් මැච් එකක් දිනන්න බෑනේ. බෑ. තොරතුරු කෑලි දැනගත්තට වැඩක් නෑ. ඒ ඉත්තෝ එකිනෙකාට සම්බන්ධ වෙලා ක්‍රීඩාව ඇතුලේ කොහොමද හැසිරෙන්නේ කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඉතිහාසය වගේ විෂයක් ගත්තොත් අවුරුදු ගණන් රජවරුන්ගේ නම් ගිරවා වගේ පාඩම් කරනවා වෙනුවට ඒ සිදුවීම් එකිනෙකට සම්බන්ධ වෙලා සමස්ත ඉතිහාසෙම ගොඩනැගුණේ කොහොමද කියලා තේරුම් ගන්න එක. හරියටම. එතකොට විභාගෙදී කොහෙන් ප්‍රශ්න ඇහුවත් ලොකු අවුලක් නැතුව උත්තරේ ගොඩනගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම ඒ වගේම ගොඩාක් අයට නැති වෙන දේ තමයි විනය. ඩිසිප්ලින් එක. අන්න එතන තමයි ලොකුම ප්‍රශ්නේ. අපි ගොඩක් වෙලාවට පෙළඹවීමක් නැත්නම් මොටිවේෂන් එකක් එනකල් බලාගෙන ඉන්නවනි වැඩක් පටන් ගන්න. ඔව් ඒක හරිම සුලභ දෙයක්. ඒක නම් සහතික ඇත්ත. අද රැට හිතනවා හෙට උදේ පාන්දර 4ට නැගිටිලා වැඩේ පටන් ගන්නවා කියලා ඇලාම් එකක් තියෙනවා. හැබැයි පහුවදා උදේ පාන්දර එක වදිද්දී අර රෑ තිබ්බ මොටිවේෂන් එක කොහෙ ගියාද නැහැ. එන්දෙන් නැගිටින්න හිතෙන්නේ නෑ නේද? නෑ. හැබැයි මෙතන තියෙන අපූර්ව තර්කය තමයි උදේ නැගිටපු ගමන් දත් මදින්න කාටවත් මොටිවේෂන් වීඩියෝ බලන්න ඕනේ නෑනේ. නෑ ඒක අපේ ඇඟටම කාවැදිච්ච පුරුද්දක්. ඉගෙනීමත් අන්න ඒ වගේ නිශ්චිත වේලාවක සිදුවන පුරුද්දක් කරගන්නයි කතිවරයා යෝජනා කරන්නේ. ඒ කියන්නේ ඉගෙනීම කියන්නේ උපතින්ම අරගෙන එන දක්ෂතාවක් නෙමෙයි වර්ධනය කරගන්න පුළුවන් කුසලතාවයක්. අනිවාර්යයෙන්. ඒ වගේම මේ හැම දෙයකටම වඩා ඉවසීම කියන දේ අවශ්‍යයි. මේ කෘතියේ කතා කරනවා 1970 දශකයේ කරපු ඉතාමත් ප්‍රසිද්ධ මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් ගැන. අර මාෂ්මෙලෝ පරීක්ෂණය නේද? ඔව්. මාෂ්මෙලෝ ටෙස්ට් එක. මෙන්න මෙතනදී තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. ඒ පරීක්ෂණයේදී කරන්නේ අවුරුදු 4-5 පොඩි ළමයි 600ක් විතර කාමරයක තනියම තියලා ඒගොල්ලන්ගේ ඉස්සරහින් මාෂ්මෙලෝ කියන අර පැණි රස කෑමටක් තියෙනවා. ඔව්. ඊට පස්සේ පරීක්ෂකයා කියනවා මට විනාඩි 15කින් එළියට ගෙයින් එන්න තියෙනවා
මම එනකල් මේක නොකා හිටියොත් මම ආවම ඔයාට තව මාෂ්මෙලෝ එකක් දෙනවා කියලා. ඒ කියන්නේ Tamanගේ ක්ෂණික ආශාව පාලනය කරගන්න පුළුවන්ද කියලා බලන්නේ. හරියටම. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රතිඵලය වුණේ ඒ ළමයි 600න් 200කට විතරයි අර විනාඩි 15 ඉවසගෙන ඉඳලා දෙවනි මාෂ්මෙලෝ එක ලබා ගන්න පුළුවන් වුණේ. අනිත් ළමයි පරීක්ෂකයා ගිය ගමන් අරක කෑවා. අම්මෝ එක. හැබැයි මේකේ නියම ප්‍රතිඵලය එන්නේ අවුරුදු 40කට පස්සේ. ඇක්ටර්ටම. ඒ කොහොමද? ඒ ළමයි ලොකු වුණාම හොයලා බලද්දි අර ඉවසීමෙන් හිටපු Tamanගේ හැඟීම් පාලනය කරගත්ත 200 දිනා අනිත් තැනට වඩා අධ්‍යාපනයෙන් රැකියාවෙන් වගේම සෞඛ්‍යවතිනුත් ගොඩක් සාර්ථක වෙලා හිටියා. අන්න බලන්නකෝ මේක අද කාලේට කොච්චර අදාළද? විශේෂයෙන්ම මේ ස්මාර්ට්ෆෝන් යුගයේ TikTok Reels වගේ දේවල් නිසා අපේ මොළය පුරුදු වෙලා තියෙන්නේ තප්පර 30න් 30ට ඩෝපමින් කියන රසායනිකය නිකුත් කරලා. ක්ෂණික සතුටක් ලබන්න නෑ. ඔව් අපේ attention span එක ගොඩක් අඩුයි. ඉතින් අපි පොතක් දිගහැරගත්තම එක දිගට විනාඩි 10ක් අවධානය දෙන්න බෑ. ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් ආපු ගමන් ඒක බලන්න හිතනවා. ඒක හරියට අර මාෂ්මෙලෝ එක කන්න හිතනවා වගේ තමයි. අන්න ඒකයි. කම්මැලි විෂයකට උනත් එක තැනක වාඩි වෙලා අවධානය දෙන්න මේ මානසික ඉවසීම අත්‍යවශ්‍යයි. ඇත්තටම මේක සමස්ත ජීවිතේටම බලපානවා. තව මොනවද අපිට වෙනස් කරගන්න පුළුවන් දේවල්? ඉගෙන ගන්න ක්‍රියාවලියේදී තවත් තීරණාත්මක දෙයක් තමයි වැරදිච්ච තැන් ගැන ආවර්ජනය කිරීම. ඒ කියන්නේ රිෆ්ලෙක්ට් කරන එක. ඒ කියන්නේ මට ඇයි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියාගන්න බැරි වුනේ? මගේ ක්‍රමවේදය මොකක්ද තියෙන වැරද්ද කියලා බලන එකද? ඔව්. නිස්කලංක තැනක ඉඳන් තමන්වම විවේචනයට ලක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අසමත් වීමට තියෙන බිය fear of failure නැති කරගන්න ඕනේ. වැරදීම කියන්නේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලියම කොටසක් මිසක් ඒක අවසානයේ නෙමෙයි. ඉතින් අපි අද මේ කතා කරපු දේවල් සාරාංශ කළොත් අපිට පැහැදිලි වෙන ලොකුම සත්‍ය තමයි ඉගෙනීම කියන්නේ නිකම්ම කරුණු ගිල දාන කිසිම මහන්සියක් නැති ලේසි පහසු ක්‍රියාවලියක් නෙමෙයි. අනිවාර්යෙන්ම නෙමෙයි. ඒක සැලසුම් සහගතව අමාරුකම් මැද්දේ වැරදීම් කරමින් හැබැයි ලොකු විනයකින් සහ ඉවසීමකින් යුතුව ගොඩනගාගත යුතු නිපුණතාවයක්. කිසිම සැකයක් නැහැ. අපහසුයෙන් මොලේට ඝර්ෂණයක් දීලා ලබා ගන්නා දැනුම තමයි සදාකාලිකවම රැඳෙන්නේ. ලේසියෙන් එන දේවල් ලේසියෙන්ම නැති වෙලා යනවා. හරියටම හරි. ඉතින් අද මේ ගැඹුරු ගවේෂණය අවසන් කරන්න කලින් මේ මූලාශ්‍රවල තියෙන කරුණුත් එක්ක මගේ හිතට ආපු එක ප්‍රබල සිතුවිල්ලක් මම ශ්‍රාවකයන්ට ඉදිරිපත් කරන්න කැමතියි. මොකක්ද? දැන් අද අපි සාකච්ඡා කරපු විද්‍යාත්මක කරුණු දිහා බැලුවම අපේ මොළය මේ තරම් සාර්ථකව අභියෝග හරහා පීඩනය හරහා සහ වැරදීම් හරහා ඉගෙන ගන්නට ස්වභාව ධර්මයෙන්ම සැකසී තියෙනවනම් ඇයි අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තවමත් දරුවන්ට පොට දිහා බලාගෙන කටපාඩම් කරන්න කියලා බල කරන්නේ? ආව කිසිම වැරද්දක් කරන්න එපා කියලාත් බල කරනවා. අන්න ඒකයි. විභාගයකදී එක වැරද්දක් කරපු ගමන් ඒ දරුවාව සම්පූර්ණයෙන්ම කඩාටු කරන්න ඇයි? මොළය වැඩ කරන නිවැරදි ආකාරය, වැරදීම් වලින් ඉගෙන ගන්න ආකාරය පාසල්වලදී මුලින්ම දරුවන්ට ඉගෙනෙනවා නම් කටපාඩම් කරන යන්ත්‍ර වෙනුවට කොතරම් විශාල නිර්මාණශීලී මානව විභවයක් මේ ලෝකයට එකතු වේවිද? ඒක ඇත්තටම අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකින් පවා නැවත සිතා බැලිය යුතු ඉතාමත් ගැඹුරු කාරණයක්. ඒ ගැන තනිවම හිතලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙමනම් මේ අපූර්ව ගවේෂණයට සම්බන්ධ වෙලා මේ තරම් වටිනා අදහස් බෙදාගත්තට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මටත් ආරාධනා කළාට. තවත් මේ වගේම මරතක මාතෘකාවකින් මේ ගැඹුරු ගවේෂණය හරහා ඊළඟ වතාවේ හමු වෙනතුරු සුබ දවසක්.